කපා ගත්තා, සුද්ධ කරගත්තා. මේව ගීලි ඇඳගත්තා. දැන් ඒක පැත්තේ තියලා අපිට තියෙන පිහිය හරිම පිහිය වෙනන්නේ. ඒකෙන් කපනවට තෑගි දෙන්න ඕනේ. අප්ලෝඩ් මෙමරි එකක් වීඩියෝ එක දැක්කම අපේ YouTube එක බලන අය බලන හැමදාම කොහෙද රිප්ලයි ගියත් මං වෙනවා. ඔය කෑම තමයි රහයි. පිටින් කන්නට වඩා. Hai. Udah kෑම ගන්න යන්නේ. Good morning. ගිහලා කෑම ගෙනාවා. ඊට පස්සේ පාන්දරම ඉව්වා. දැන් කන්න ඕනේ. දැන් ඊළඟට යන්න තියෙන පොඩි ටිකක් ඇවිදින්න. දැන් කනවා. Bye. Bye. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලාම පිටත් උනේ ජෝර්ජියා වල තියෙන ලස්සන ස්ට්‍රොබෙරි ෆාම් එකක් බලන්න. Google එකේ ගහලා බැලුවාම මෙන්න මේ විදිහට තමයි අපිට පෙන්වන්නේ. ස්ට්‍රොබෙරි දෙකක් හම්බුණා මෙයාගේ වෙලාවට. මට ස්ට්‍රොබෙරි හම්බුණා. මේක සීසන් එක නෙවෙයි මං හිතන්නේ. ඒගොල්ලන්ගේ යන් බාන්න ඔයගේ මේක මේ ඔක්කොම මැරිලා වගේ තියෙන්නේ. නමුත් එයා දැන් ස්ට්‍රොබෙරි කඩලාට දෙනවානේ කවුවයි. මෙයාට හම්බුණා ස්ට්‍රොබෙරි ටික. එයා මට ගෙනත් දුන්නා. ඔයගේ වෙලාව හොඳයි. අපි ස්ට්‍රොබෙරි ෆාම් එකට ගියා. නමුත් ඉතින් මේ කාලේම සීසන් එක නෙමෙයි හරි ඒක වහලා දාලා හරි මොකක් හරි දැන් කොම් පැල ටික මැරලා තිබ්බ ඔයගොල්ලෝ දකින්න දැන් අපි මේ වීඩියෝ ටිකක් ගත්තා. ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඔව් මේ රටේ අයට ඔක්කොම මේ රටේ භාෂාව විතරයි පුළුවන්. මේ නමුත් අපිට chance එකක් හම්බුණා. ඉතින් පොඩ්ඩක් ඇතුළට යන්න ඒක වහලා තිබ්බත් ස්ට්‍රොබෙරි එක දෙතුනක් මට හම්බුණා. ඔව්. දැන් ගෙදර ගිහිල්ලා පස්සේ කන්න ඕන. දැන් අපි ඊළඟට යනවා කේබල් කාර්. යේ අපි දැන් කේබල් කාර්. ඔයගලන්ටත් ආව හැකි අපිත් එක්ක.
ඉන්දියාවල දෙවනි දවස අපි දෙන්නගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක කේබල් කාර් වල. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. මේ ලාරි වලින් 60යි දෙන්නට ගිහිල්ලා ඉන්නත් දෙකම රවුන්ඩ් ට්‍රිප් එක. There's this cute couple going to take a picture from here. Argo Welcome Cable India, Car. welcome. Sri Lanka. Yeah, we Oh, can- welcome Sri Lanka. Sri Lanka is so beautiful. Yes, smile guys, smile. Smile everyone. Why not? Okay, good. After you will check the It's photos. us, photographers in the Argo Cable Car. We are so cute, I know. Station is when you are coming in the Batumi, you should see Argo Cable Car with cabins. It's Paco Street, first address. And you should see upstation is there are also some jewelry rooms and digital museum which so beautiful, and also we have some delicious restaurant with delicious foods. It's very cute. Ajarian Khachapur and Khinkal is best in this restaurant. Yeah. Thank you spectators. Subscribe our channel and like a video. I'm Nika from Terjola, Emirati sites, and thank you everyone for watching right now. මුම්බයි වෙලා ඉඳිලා. පොඩ්ඩක් හෙල්ලෙන ගතිය තියෙන්නේ අර කලා පොඩි වයර් එකේ ඉන්නේ මේ කේබල් එකේ ඉන්නේ මේ වෙන්නේ. ඒකයි. වැටුන්නේ නැහැ තාම. බය වෙන්න එපා. බය නෙමෙයි. තේලෙනවා තමයි ඉතින්.
මේ කනත්තා. බතුම සිටි එකේ තියෙන මේ කේබල් කාර් රයිඩ් එක කිලෝමීටර් 2.5කට වැඩි දිග. මීටර වලින් ගත්තොත් මීටර 2586ක් තියෙනවා. මෙන්න මෙතනින් තමයි පල්ලෙහාදී ගත්ත ෆොටෝස් ටික කලෙක්ට් කරගන්න තියෙන්නේ. ඒ වගේම ඉතින් ගෙදර ගෙනියන්න ලස්සන ඕනමන්ට්ස් ගන්නවා නම් මෙන්න මෙතන ලොකු කලෙක්ෂන් එකක්ම තියෙනවා. අපේ අයියාගේ new baby. ඔන්න ඉතින් අපි කේබල් කාර් view point එකට ආවා. මෙතන ඉඳන් මුළු බතුම සිටි එකම ලස්සනට බලා ගන්න පුළුවන්. වට සිතලා තියෙන්නේ. ඉන්න හොඳ එක්ස්පීරියන්ස් එක.
කේබල් කාර් එක්ස්පීරියන්ස් අපි දෙන්නගේ පළවෙනි වතාවට ඇවිල්ලා නැති කෙනෙක් ඉන්නවා නම් ජෝර්ජියා විසිට් කරන්න ඇවිල්ලා මේකටත් එන්න. එහෙම නැත්නම් මොන්දේ ඕන රටක තියෙනවා. ඔව් ගොඩක් රටවල් ගොඩක් රටවල් තියෙනවා. ගිහිලා නැති කෙනෙක් රටවල් වල නම් අඩු වෙති ගිහිලා නැති අය. ගොඩක් අය ගිහිල්ලා ඇති. මේක අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකකින් තමයි අපි මේ වීඩියෝ එක දාන්නේ. අනේ මෙතන කිව්වට බය. ඉතින් තව පල්ලෙහාට යනවානේ. හරි ගියේ පාසුන. හරි පාසුන. ඒ ඉතින් චුට්ටක් හෙල්ලෙනවා මේ පාස්සෙන් තමයි කණුවල. එතන මේ වෙලා නවතිලා වගේ නිකන්. එතන මම හිතුවා වීල් එකකින් පයින්නෝ. මේක මෙන්න කනත්ත. යන්න ඕනි කොනේ කනත්තට. එවනික. කේබල් කාර් එකේ ගිහිල්ලා පරිහට ආව දැන්. උඩ අපි හිටියා පැය දෙකක් විතර. උඩ අපි හිටියා. ඇවිදින්න පුළුවන් රෙස්ටුරන්ට් තියෙනවා, ෆොටෝ ලොකේෂන් තියෙනවා. ඒ හින්දා ගොඩක් උඩ ඉන්න පුළුවන්. දැන් අපි පරිහට ආවා. අපි හෙටත් තව තැනකට යනවා. දැන් බලමු මෙතන ඉහට තියෙන බීච් එක පොඩ්ඩක් වටපිටේ ලස්සන බලලා එහෙම ගෙදර ඉන්න තරමට. බයි. මට සීතලට ඇණු කියනවා. रेस्टोरेंट पे Indian එකක් පවරක් කළා අතන මොකක්ද නම ඕන මොනේ स्कूटर्स තියෙනවා මෙහෙත් අපි ආවා මොකද ඒක නම හරියට කියාගන්න නැද්ද ඇල්ෆබෙටික් ටවර් අපි දැන් ගෙදර ගියේ නැහැ අපි දැන් ගෙදර යනවා කියලා නෑ මේ අන්තිම වීඩියෝ එක මේ ටවර් එක දැක්කා ඒ හින්දා මේ අපි ඒකටත් ගිහිල්ලා මම කියලා ආවා බලමු අපි යාර මම අර ටැග් එකක්
20යි දෙන්නටම අපේ ගියා ලාලි 40. ජෝර්ජියන් ඇල්ෆබෙට් එක සහ ඒ රටේ මිනිසුන් සංකේතවත් කරන ටවර් එකක් විදිහට තමයි ඇල්ෆබෙට් ටවර් එක හඳුන්වන්නේ. ඒ වගේම මේක හදලා තියෙන්නේ 2011 වර්ෂයේ. මේක තමයි බතුමි සිටි එකේ තියෙන දෙවෙනි view point එක. ඒ වගේම මේ ටවර් එක මීටර් 130ක් උසයි. අපි මේක උඩට නැග්ගහම බතුමි සිටි එක වගේම බ්ලැක් සී එකත් හරිම ලස්සනට පේනවා. ඒකේ උඩ මේකේ කලර් එක වෙනස් වෙලා පේන්නේ රෑ වෙලා වගේ එක වීදුරු හැටි. ටින්ට් කරලා තියෙනවා දැන්. එළියටම එච්චර කලුවර වෙලා නැහැ.